අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා Dirty Sri Lanka YouTube channel එකට. ඉතින් ඔයා මේ එකතු වෙලා ඉන්නේ ලංකාවේ වැඩිම chess ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්න YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා කොහොමද chess.com වෙබ් අඩවිය හරහා 1800ක රේටින් එකක් රීච් කරන්න කියලා. ඉතින් ඒ ගැන තමයි අද පාඩමෙන් කතා කරන්නේ. පාඩමට යන්න කලින් මම හැමදාම පුංචි දේවල් කීපයක් මතක් කරනවා. ඔයා තාමත් Dirty Sri Lanka YouTube channel එක subscribe කරලා එකතු වෙලා නැත්නම් පළවෙනි තියෙන subscribe button එක click කරලා subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. right. එහෙනම් අපි දැන් පාඩමට යමු. නොතේරෙන chess තේරෙන සිංහලෙන් රවිදුසී දසනායක දිවයිනටම online beginner intermediate advanced rated මේ සියලුම level එකම ගුරුවරයෙක්ගෙන් රවිදුසී දසනායක ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමට තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp පැණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. right okay මම දැන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා මම 1800 රේටින් රේන්ජ් එක රීච් කරපු අවසාන ගේම් එක. right මෙන්න මේ ගේම් එකෙන් පස්සේ තමයි මම රේටින් 1800 ලෙවල් එකට ළඟා වුණේ. මේ වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් 1804ක රේටින් එකක් තියෙනවා. right okay අපි කතා කරමු. මෙතනදී මම black play කරා සහ opponent white play කරා. right ගේම් එක කන්ටිනියු වෙන විදිය අපි කතා කරමු. okay right okay opponent play කරනවා e4 king's pawn opening center එක control කරගන්න පුළුවන් සහ bishop ට සහ queen ට diagonal open කරගන්න පුළුවන්. okay මම play කරනවා c6 මේ opening එකට අපි කියනවා Caro-Kann opening කියලා. right okay black වල ගොඩක් ජනප්‍රිය opening එකක්. ඉතින් මම මේ opening එක select කරගත්තා මේ game එක play කරන්න. right okay opponent d4 play කරනවා. සාමාන්‍ය c6 Caro-Kann play කරපුවාම white players like ඉක්මනට center එක අල්ල ගන්නවා. මොකද එයාලට හොඳ chance එකක් pawns ලා භාවිතා කරලා center එක අල්ල ගන්න. හරි okay ඊළඟට මගේ පැත්තෙන් මම ප්‍රධාන move එක එහෙම නැත්නම් standard move එක book move එක විදිහට මට සලකන්න පුළුවන් d5. ඉතින් මම d5 play කරනවා. right ඒ සමග opponent මෙතනදී variation කීපයක් තියෙනවා කපන්න පුළුවන්. එතකොට අපි exchange variation කියනවා. ඉස්සරහට pawn push කරන්න පුළුවන්. එතකොට අපි කියන advance variation කියලා. එහෙම නැත්නම් pawn protect කරන්න පුළුවන්. protect variation එහෙම නැත්නම් අපි main line එක කියලා හඳුන්වනවා. right ඉතින් මෙයා knight c3 ක්‍රමයට නෙමෙයි protect කරන්නේ. knight d2 ක්‍රමයට. right මේකත් main line එකේම කොටසක් විදිහට අපි සලකනවා. දෙකම එකයි. right okay ඊළඟට play කරන්නේ black මම play කරන්නේ මම මෙතනදී standard move එක මෙයාව කපන එක. ඉතින් මේ move එක මම play කරනවා. right okay ඊට පස්සේ මෙතනදී අනිවාර්යයෙන්ම reply එක knight cut pawn. right ඊට පස්සේ මෙතනදී play කරන ආකාර කිහිපයක් තියෙනවා. සමහර අය knight play කරලා ඊට පස්සේ knight මේ විදිහට f6 play කරනවා. right සමහර players ලා ඉන්නවා කෙලින්ම knight f6 play කරන. right මෙතනදී මේ ආකාරයට ගොඩක් දුරට play කරනවා ලෝකශූර විශ්වනාත් ආනල්ඩ් මේ ක්‍රමයට play කරනවා මම දැකලා තියෙනවා. right නමුත් මම මෙතනදී සාමාන්‍ය ක්‍රමවේදය play කරනවා knight f6. okay හරි මෙතනදී අතරම pawn knight පුළුවන් knight කපන්න. එහෙම වුණොත් මට මෙයාගෙන් pawn ගෙන් කපලා මෙතන හොඳ pawn structure එකක් හදාගන්න පුළුවන් විශේෂයෙන් castle එකට. ඊළඟට bishop අයින් කරලා king castle කරගත්තොත් හොඳ castle එකක් හදාගන්න පුළුවන්. pawns ලා හතර දෙනෙක්ගෙන් සමන්විත ලස්සන castle එකක්. හැබැයි මේ double pawn එක පොඩි අවාසිදායක තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන්. නමුත් තාම game එක opening එක නිසා ඒක ලොකු ගැටලුවක් නැහැ. හරි okay නමුත් මෙයා මේක knight එක කපන්නේ නැහැ. advantage එක ගැන idea එකක් ඇති. ඒ නිසා මෙයා knight ඉවත් කරනවා මෙන්න මේ විදිහට g3 වලට. knight g3 මේක තමයි මෙයා play කරන move එක. right මෙතනදී play කරන්න ඕන කොහොමද? මෙතනදී සාමාන්‍ය play කරන ආකාර කිහිපයක් තියෙනවා. ගොඩක් වෙලාවට h5 play කරන players ලා ඉන්නවා. ඊට පස්සේ c6 play කරන players ලා ඉන්නවා. ඊට අමතරව තවත් සාමාන්‍ය e6 වගේ move play කරන players ලා ඉන්නවා. ඉතින් මෙතනදී මම විශේෂ move එකක් තෝරගත්තා. සාමාන්‍ය අපි මේ knight exchange නොකළාම knight ඉවත් කරගත්තා මේ ආකාරයට g3 වලට වගේ. PNC tosh up එක යන අවස්ථාවක් තියෙනවා Caro-Kann players ලා. එතකොට මෙතනදී PNC tosh කරනවා කියන්නේ pawn g6 play කරලා ඊළඟට bishop මේ විදිහට සංගවා ගැනීම. හරි එතන මම pawn g6 move එකට තමයි යොමු වෙන්නේ.
ඕකේ ඊට පස්සේ opponent c3 play කරනවා හොඳ move එකක් හේතුව ඊළඟට bishop මේ diagonal එක control කරනවා එතකොට මේ diagonal එක හොඳින් close කරගන්න එයාට හැකියාව ලැබෙනවා මේ විදිහට ඉතින් ඒ නිසා හොඳ move එකක් විදිහට අපිට දකින්න පුළුවන් right okay මම ඊළඟට bishop g7 bishop pn ෂිටෝ කරනවා සඟවා ගන්නවා right මේ h3 play කරනවා h3 වල ප්‍රධාන වශයෙන් ideas දෙකයි මගේ knight සහ bishop පැමිණීම නැවැත්වීම ඊළඟට එයා castle එකෙන් පස්සේ විශේෂයෙන් මේ knight සහ bishop ඉවත් කරගෙන කාසල් කරාට පස්සේ කින්ට පනින්න අවුට්ලෙට් එකක් හදා ගන්න පුළුවන් මේ ආකාරයට. ඉතින් ඒ නිසා h3 move එක තමයි opponent play කරන්නේ. right මම මෙතනදී චුට්ටක් වෙනස් විදිහේ move එකක් play කරනවා. සාමාන්‍ය මෙතනදී ගොඩක් වෙලාවට blackට හොඳයි castle එකකට යන්න. එහෙම නැත්නම් knight bd2 මෙයා නෙවෙයි f එක නෙවෙයි b knight d2 යන එක හොඳ sorry d2 නෙවෙයි d7 නේ දෙතන හො d7 d2 වෙන්නේ white නන්නේ හරි d7 යන එක හොඳ අවස්ථාවක් bishop development එක පසුගාමී කරනවා පොඩ්ඩක් තියාගන්න. නමුත් මම මෙතනදී චුට්ටක් දැන් මේ දක්වා නිකන් theoretically වගේ play වුණේ නිකන් නෙවෙයි අතරම theoretically play වුණේ දෙන්නම theory විදිහට play කරේ මම චුට්ටක් විතර වෙනස් විදිහේ move එකක් ඇද්දා චුට්ටක් හැබැයි භයානකයි මේ වගේ moves අදින එක නමුත් opening එකේදී ලොකු ප්‍රශ්නයක් නැහැ මම bishop play කරා e6 මේක සාමාන්‍ය play කරන move එකක් නෙවෙයි මේ වෙලාවට ඒ කියන්නේ theoretical opening theory පාවිච්චි කරන players ලා ඉතින් එතකොට මට චුට්ටක් විතර මේක අර opening theory එකකින් පිට යන හින්දා පොඩි දශම ගානක අවාසියක් වෙන්න පුළුවන් නමුත් ඒක අපි middle game එකේදී අල්ල ගන්න ඕන ඉතින් right මේක සාමාන්‍ය play වෙන move එකක් නෙවෙයි right ඊට පස්සේ opponent ගේ පැත්තෙන් bishop play කරනවා right okay ඊට පස්සේ මම queen b6 queen එළියට ගන්නවා queen activate කරනවා වගේ මේ square එකට පොඩි attack එකක් මෙතන b2 නේද b2 හරි මොකද මෙයා bishop ඊළඟට develop කරන්න උත්සාහ කරොත් අපිට ගන්න පුළුවන් pawn එක මොකද මෙතන knight නැති නිසා බය වෙන්න ඕනේ නැහැ knight හිටියනම් මෙයාවට rook වගේ attack කරන්න පුළුවන් අපේ queen ට නමුත් එයාගේ knight දැන් ඉන්නේ මේ පැත්තේ හරිද ඒ නිසා ගැටලුවක් නැහැ මේ pawn අපිට දැනට ගන්න පුළුවන් bishop ඇද්දොත් හරි හොඳට බලන්න ඕනේ calculate කරලා trap වෙනවද නැහැ නේ අපි normal බලමු bishop ඇද්දොත් අපිට ගන්න පුළුවන් නේද ඔය යන්න පුළුවන් ගැටලුවක් නැහැ හැබැයි rook දාන්න නම් පුළුවන් bishop ඉන්න නිසා right ඒත් අපිට පැන ගන්න පුළුවන් හරි පැන ගන්න පුළුවන් මේ pawn කපන්නත් පුළුවන් කපන්න නැතුව මෙහින් එන්නත් පුළුවන් හින්දා ඒක ගැටලුවක් නැහැ okay හරි නම් මගේ අදහස හරි bishop ඇද්දොත් attack එකට වගේ යන්න තමයි මම මෙහෙම ගත්තේ සමහර අවස්ථා තියෙනවා අපිට එහෙම මෙයාව කපන්න යන්න බෑ queen trap වෙන්න පුළුවන් ඒක හොඳට බලලා කරන්න ඕන හරිද right okay ඊට පස්සේ මෙයා knight develop කරනවා right ඊට පස්සේ මගේ knight මම ගන්නවා right okay දැන් opponent castle එකට යනවා මමත් castle එකට යනවා right okay opening එක දෙන්නම finish කරගන්නවා මම නම් හොඳටම finish යාගේ තාම bishop play වෙලා නැහැ queen ඉවත් වෙලා නැහැ rookලා දෙන්න connect වෙලා නැහැ හරිද මගේ පැත්තෙන් ඔක්කොම හරි bishop හරි knight හරි bishop හරි knight හරි queen out කරා ඒකත් ඕකේ rookලා දෙන්න connect වුණා castle එක ඔක්කොම ඕකේ. ඒතර මම ටිකක් ඉස්සර වෙලා වගේ පේනවා black උනත් සාමාන්‍ය white නේ සාමාන්‍ය ඉස්සර වෙන්නේ game එකේ. නමුත් මේකදී මම black play කරත් black චුට්ටක් ඉස්සරහින් ඉන්නවා වගේ පේනවා move සතේ. හරි ඕකේ. f4 play කරනවා අදහස මෙතන අර මගේ uncommon move එක. මොකද මේ bishop පොඩ්ඩක් pressure කරන්න වගේ පුළුවන් ඉදිරියේදී pieces ගෙනල්ලා right okay. මම c5 move එකට යනවා මොකද මේ side එකෙන් එකට right මෙයා f5 play කරනවා කිව්වත් වගේ bishop ට attack කරන නමුත් bishop ට මේ වෙලාවේ squares තියෙනවා දැනට temporary මම bishop d5 play කරලා bishop save කරගන්නවා right ඊට පස්සේ ඊළඟ මෙයා pawn දාලා මගේ bishop ට attack කරන අතර මෙයාගේ idea එක bishop trap කරන එක නමුත් bishop trap වෙන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ නැති කියලා මම ඉස්සරහට කියන්න මම bishop c6 කරනවා දැන් මෙයා හිතන්නේ pawn දාපු ගමන් මගේ bishop ඉවරයි කියලා ඔව් එයා pawn දානවා එතකොට ඇත්තනේ බැලුමට එහෙම පේන්නේ මෙතනට යන්න බෑ මගේ knight මෙතනට යන්න බෑ මගේ pawn ඊට පස්සේ මේ square එකට යන්න බෑ එයාගේ pawn මේ square එකට යන්න බෑ queen sorry මේ square එකට එන්න බෑ queen ඉතින් එයා නිසන හා bishop ඉවරයි දැන් හරි දැන් එයා දිනුම් special advantage එක එනවා කියලා නමුත් නෑ මෙතන හොඳ move එකක් තියෙනවා පුළුවන් නම් හොයාගන්න මම නම් හොයාගත්තා හරිම ලේසියෙන් අපිට move එක හොයාගන්න පුළුවන් හොඳට කල්පනා කරොත් bishop cut d5 ඉතින් bishop කැපෙනවානේ ඔව් bishop කැපෙනවා හැබැයි bishop කැපුවොත් කැපෙන bishop වෙනකොට මට එයාගේ bishop ගන්න පුළුවන් pawn c4 හරි එතකොට එයා bishop අයින් කරගත්තොත් නෑ bishop අයින් කරගන්න බෑ හේතුව එයාට check right ඉතින් ඒ නිසා හතරම bishop trap නෑ එයා හිතුවේ bishop trap කරලා win කරන්න පුළුවන් වෙයි කියලා right මේක පස්සේ හැබැයි එයා දැක්කා දැකපු නිසා මෙයා කැපුවේ නැහැ වෙන move එකකට එයා මාරු වුණා knight f4 play කරනවා right okay ඔන්න දැන් one pawn advantage එකක් එක pawn කෙනෙක්ගේ advantage එකක් ආවා ඉතින් දැනට නම් එක pawn කෙනෙක් වැඩි වුණා කියලා අපිට ලොකු දෙයක් ලැබෙන්නේ නැහැ නමුත් end game එකේදී ඒ තනි pawn ගොඩක් වැදගත් වෙනවා මොකද game එකේ අවසාන හරිය pawns ලා කියන්නේ ඊටාම වටින නිසා
හරි ඕකේ අපි ගේම් එක කන්ටිනියු කරමු. මම බිෂප් C6 ප්ලේ කරලා තියෙනවා. බිෂප් නැවත පසුපසට අරන් තියෙනවා. නයිට් ගින් ඇටැක් වෙන නිසා. ඕකේ පොන් කට්. මෙතන මට ෂූටි වැරදීමක් වුණා. පොඩ්ඩක් ලාවට පොඩි මිස්ටේක් එකක් ලොකු ප්‍රශ්නකුත් නැහැ. ඇතරම බෙස්ට් මූව් එක H කට්. නමුත් F කට් කරා මම. එතනදි පොඩි ගැටලුවක් වෙනවා. මෙන්න මේ ස්ක්වයර් එක වීක් වෙනවා. හරි මෙන්න මේ ස්ක්වයර් එක වීක් වෙනවා. රයිට් අන්න එකයි පුංචි ප්‍රශ්නයක් වෙන්නේ. හරිද ඇත්තටම මේක H කට් බෙස්ට්. මොකද අපි පෝන් ගියහම මෙතන ස්ක්වයර් එක නැවත ගාඩ් කරන්න කවුරුත් නැහැ. පොඩි ලාවට මිස්ටේක් එකක් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රැපිඩ් ගේම් එකක් නිසා. නමුත් කාලය ගොඩක් වැඩි ක්ලාසික් ගේම් එකක් ක්ලාසිකල් ගේම් එකක් වගේ නම් අපිට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ වීක්නස් එක නිසා. හරි අය එසනින් නයිට් දාගන්න මොකද හොඳ අවස්ථාවක් යට නයිට් ඩීලොක් ඒ විදිහට දාගන්න. හරි ඉතින් මම රුක් ඇටැක් නිසා රුක් අයින් කරගන්න බිෂප් කැපොත් කින් ඉන්නවනේ. එයා හොඳ වෙලාවට එක්ස්චේන්ජ් එකකට ගියා. ඒක මට වාසියක් වුණා. මොකද නයිට් මෙතන තියාගෙන හිටියනම් මට ලොකු කරදරයක් වෙනවා නයිට්ගේ. නමුත් එයාට වැරද්දක් කියන්න බෑ. මොකද එයා PNC to bishop අයින් කරේ. මොකද කාසල් එකේ ප්‍රබල ආරක්ෂකයා. ඒ බිෂප් තමයි අයින් කරගත්තේ. ඒ නිසා එයාගේ පැත්තෙන් හිම වැරද්දකුත් කියන්න බෑ. හරි ඕකේ මේ විදිහට තමයි ගේම් එක මිඩල් ගේම් එක පැත්තට යොමු වෙන්නේ. හරි. අපි බලමු ඊළඟ moves. මෙයා B3 ප්ලේ කරනවා. idea එක bishop දාගන්න. මේ ඩයගනල් එක. එයාට දැන් control එක ගන්න පුළුවන්. මොකද මගේ bishop එයා කපලා exchange කරගත්ත knight ගේ. මෙතන හිටපු bishop. right okay මම knight e5 ප්ලේ කරනවා. knight activate කරනවා. ඒ වගේම මේ bishop exchange එකක් දාගන්න පුළුවන්. මොකද මේ වෙලාවේ මට වැඩිපුර pawn කෙනෙක් ඉන්න හින්දා exchanges වලට යන එක වාසි end game එකේදී මට වාසිදායක තත්ත්වයක් උදා වෙන්න පුළුවන් බොහෝ දුරට. එහෙම නොවෙන්න පුළුවන්. එහෙම නොවුනොත් උපරිම draw වෙනවා. ඒ නිසා ගැටලුවක් නෑ. හරි එහෙනම් මම bishop මෙයා දාගත්තට පස්සේ මම bishop exchange කරනවා. right queen cut. okay මම ඊළඟට queen c7 play කරනවා. මෙතන idea එක එකක් knight attack කරන එක. මොකද knight දැනට queen විතරයි defend කරන්නේ. අනිත් එක මේ ස්ක්වයර් එක isolated pawn තනිවිච්ච pawn කෙනෙක් ඉන්නේ. දැනට රුක් ආරක්ෂකයෙක් ඉන්නවා. ඉදිරියේදී තවත් වැදගත් වෙයි pawn කෙනෙක්ව defend කරන එක. right okay. හරි ඊළඟට white move එක තියෙන්නේ. white play කරනවා rook a e1 a වල ඉන්න rook e1 වලට play කරනවා. right මේ ස්ක්වයර් එකට attack කරනවා. දැනට defendersලා දෙන්නෙක් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. right මම මෙතනදී හොඳ move එකක් play කරනවා. rook a d8 ගොඩක් හොඳ move එකක් මේ ගේම් එකේදී. එතකොට මෙයා queen 9 කරගන්නවා c3 වලට. right ඊට පස්සේ මම queen d6 හොඳ move එකක්. මොකද මගේ idea එක මෙන්න මේ square එකට යන එක. right මෙයා queen e3 play කරන එක ගැන ලොකු idea එකක් එයා වැඩි හිතුවේ නෑ. එයා හිතන්නේ නැති rook සහ queen battery එකක් build කරා ඉදිරි කාලේ වාසියක් සඳහා කියලා. නමුත් නෑ කෙලින්ම මට අවශ්‍යතාවයක් තිබ්බ second rank එකට එන්න. ඒ සඳහා තමයි මම queen එක ගත්තේ. මෙයා ටික ගානක් නෑ. මෙයා queen එක ගත්තා මෙතනට. මෙතන idea එක වෙන්න පුළුවන් බොහෝ දුරට bishop අරගෙන queen එන්න H6 වලට කාසල් එක පැත්තට එන්න පුළුවන් නේ. සාරුක්ලා දෙන්නෙක් ඉන්න නයිට් ගේ සපෝට් එකක් ගන්න පුළුවන්. ඒ වගේ අදහසක් තියෙන්නේ නැති. හරි. නමුත් ඉතින් මම යනවා මෙතනදී කිලර් මූව් එකට එහෙම නැත්නම් බෙස්ට් මූව් එකට. රයිට් හොයාගන්න පුළුවන්ද? බලන්න පොඩි try එකක් දාලා. මං කිව්වා හැබැයි ඉස්සෙල්ලානේ. එහෙනම් ඔයාලට හොයාගන්න පුළුවන්. රයිට්. queen to d2 boom. රයිට්. මෙන්න මූව් එක. great move එකක්. ගොඩක් හොඳ move එකක්. queen attack, bishop attack සහ මෙතනින් checkmate. තුනෙන් එකක් දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා එයාට හොඳයි මේ වෙලාවේ queen exchange කරගන්න එක. ඒ නිසා මෙයා queen exchange කරගන්නවා මේ ආකාරයට. right okay. එතකොට මම rook cut d2 right. දැන් මම second rank එක අල්ල ගන්නවා. ඉතින් second rank එක අල්ල ගත්තාම bishop ලට attack ඊට පස්සේ මේ square එකට attack unmoved pawn ලට attack මේ වගේ ලොකු ideas ගොඩක් තියෙනවා rook කෙනෙක් second rank එකට ආපුවාම. ඒක අපි strategy එකක් විදිහට සලකනවා. right okay. ඊළඟට අපි බලමු මොකද්ද ප්ලේ කරන්න කියලා. white ගේ පැත්තෙන් bishop attack එකක් තියෙන නිසා මෙයා bishop knight සමග exchange කරනවා. ඇත්තටම මේක එච්චර හොඳ move එකක් නෙමෙයි සාමාන්‍ය. නමුත් rapid game එකක පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක ලොකුවට අපිට හිතන්න බෑ. නමුත් ඇත්තටම opponent ගේ පැත්තෙන් හොඳ move එකක් නෙමෙයි. මට පුළුවන් මෙයාව කපන්න. මෙතනදී මම ඇත්තටම move එක plan කරලා තිබුණේ. මෙයා හදිස්සිය හරි මේ වෙලාවේ මෙතනට යනකොටම මම plan එක හදලා තිබුණේ මෙයා queen එක කපලා rook කැපුවට පස්සේ bishop ගෙන් කැපුවොත් මම pawn ගෙන් කපනවා. හැබැයි ඊට පස්සේ යාගේ rook මගේ rook කපන්න පුළුවන්. rook කැපුවොත් bishop ඉන්නවනේ කියන අදහස මට තිබුණා මෙතනදී. මේ අවස්ථාවේදී මම plan කරලා තිබුණේ ඒක. ඉතින් ඒ නිසා මේ විදිහට exchange එක ගියාට පස්සේ මම මෙතන මට ලස්සන chance එකක් තිබ්බා. නමුත් මම අර move එක කලින් plan කරලා තිබුණ නිසා මෙයා rook කැපුවට පස්සේ මම bishop ගෙන් rook කැපුවා. මොකද moves ගණනාවකට කලින් මම plan කරලා තිබුණා. හදිසියාරි මේ සිද්ධිය සිද්ධ වුණොත් rook කපන එක හොඳයි කියලා. ඉතින් නමුත් ඊට වඩා හොඳ move එකක් මෙතනදී මට miss වෙනවා. අපරාධ chance එක. අපිට තිබුණ හොඳ move එකක් rook cut g2 check.
ඊට පස්සේ කින්ට එක ස්ක්වෑ එකයි තියෙන්නේ. ඊට පස්සේ රුක්කට නයිට් චෙක්. ආපහු කින්ට එක ස්ක්වෑ එකයි රුක් දාන්න පුළුවන්. රුක් දාලා වැඩක් නැහැ නේ. රුක් කැපෙනවනේ. ඒ නිසා කින්ට එක ස්ක්වෑ එකයි. සොරි ඊට පස්සේ ආපහු චෙක්. ඊට පස්සේ කින්ට ආයෙත් එක ස්ක්වෑ එකයි. ආපහු චෙක්. කින්ට ආයෙත් එක ස්ක්වෑ එකයි. ඊට පස්සේ රුක්ව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගේම් එකේ ඊසි වින් කරන්න පුළුවන් chance එක අර කලින් සැලසුම් කරලා තිබ්බ නිසා මම පුරුද්දට කලින් සැලසුම විදිහටම රුක්ව කපලා දැම්ම අපරාධ chance එක. නමුත් තාමත් ගේම් එක මට ඕපන් මට විවෘතයි. මොකද මම එන් ගේම් එකට යන්නේ නයිට් සොරි රුක් බිෂොප් එක ඔපොනන්ට් යන්නේ නයිට් රුක් එක සහ වැඩිපුර පෝන් කෙනෙක් මා සතුයි. ඉතින් ඒ නිසා එන් ගේම් එක මට වාසිදායක වෙන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. නයිට් ප්ලේ කරනවා. නයිට් ඇක්ටිවේට් කරන එක හොඳයි. අයිඩියා එක මෙයාට ඇටැක් කරන එක සහ රුක්ට ඇටැක් කරන එක හොඳ මූව් එකක් ඔපොනන්ට්ගේ පැත්තෙන්. මම පෝන් කපනවා. රයිට් එයා මේ පෝන කැපුවනේ සොරි මෙයා නෙමෙයි. හරි මේ පෝන කපනවා. රයිට් ඕකේ. මම බිෂොප් ඇක්ටිවේට් කරනවා. රයිට් චෙක්. ඊට පස්සේ මං කින් ඉවත් කරගන්නවා මේ විදිහට. තවදුරටත් එතකොට චෙක් දෙන්න බෑ නයිට්. එයා රුක්ව දාගන්නවා මේ විදිහට. රයිට් ඕකේ. අපිට පුළුවන් රුක්ව එක්ස්චේන්ජ් කරලා දාන්න. මොකද මේ වෙලාවේ බිෂොප් සමග වැඩිපුර පෝන් කෙනෙක් එක්ක එන්ඩ් ගේම් එකට යන එක වාසි. එයාට නයිට් සමග එන්ඩ් ගේම් එකට යනවට වඩා. රයිට් ඕකේ. ඊට පස්සේ ගේම් එක කන්ටිනියු වෙනවා. එන්ඩ් ගේම් එක දැන් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට පාස් පෝන්ස්ලා මත සහ මේ නයිට් බිෂොප් ගෙන් හිර කරගන්න අවස්ථා මත නයිට් ගේම් මූස් ලිමිට් කරන අවස්ථා මත තමයි මේක ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඒ වගේම ටයිමින් එකත් වැදගත්. දෙන්නට විනාඩි 4කට ආසන්න කාලයක් තියෙන්නේ. ඔපොනට වැඩි ටයිම් එක. රයිට් ඕකේ. මේ විදිහට ගේම් එක නෝමලි කන්ටිනියු වෙනවා. පෝන්ස්ලා බිෂොප්ලා නයිට්ලා තමයි දීගෙන යන්නේ. රයිට්. ස්පෙෂල් අවස්ථාවක් වෙනකම් මම මූ කරනවා. මෙතනදී එක්ස්චේන්ජ් එකක් කියලා ඕකේ මම එක්ස්චේන්ජ් එක ගන්නවා. ගැටලුවක් නැහැ. මොකද වැඩිපුර පෝන් කෙනෙක් මට ඉන්න නිසා. රයිට් බෝදුරට ගේම් එක ඩ්‍රෝ වෙන ගතියක් තියෙන්නේ. නමුත් වයිට්ගේ පැත්තෙන් ටිකක් අමාරු. නයිට් කෙනෙක් ඉන්නේ හොඳට මැනේජ් කරගන්න ඕන. නයිට් ට්‍රැප් වෙන්න පුළුවන් මේ වෙලාවේ. මොකද බිෂොප් හොඳ ඇක්ටිව් බිෂොප් කෙනෙක් මට ඉන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට එයාගේ පැත්තෙන් කාලය යනවා මේ නයිට්ව මැනේජ් කරගන්න. මට එච්චර අවුල නැහැ. බිෂොප්නේ. බිෂොප් ඕපන් ඉක්මනට ප්ලේ කරන්න තියෙන බලලා. හරි. රයිට් ඉතින් මෙයා ටිකක් ප්ලෑන් කර වෙලාව දැන් මෙතනදී එහෙම ලොකු වෙලාවක් ගත්තා. මොකද්ද කරන්න කියලා. ඉතින් ඒතර මෙයාගේ කාලය විනාඩි 2කට ආසන්න වෙන 2කටත් වඩා අඩු වුණා. ඉතින් මම මෙතනදී ඊට පස්සේ පෝන් ප්‍රෙෂර් කරා. මෙතනදිත් මෙයා ඉතා විශාල වෙලාවක් ගත්තා මේ පෝන්ව බේර ගන්න ක්‍රමයක් කල්පනා කරගන්න. ඉතින් ඊට පස්සේ පෝන් පුෂ් කරලා රයිට් මම මේ පෝන්ට ඇටැක් කරාම මෙයා පෝන් නම් බේරගත්තා. නමුත් කාලයෙන් ලොකු වෙලාවක් ගියා මෙයාට. දැන් තප්පර 17යි ඉතුරු. මට විනාඩි 2කටත් වැඩි ප්‍රමාණයක් එහෙම ඉතුරුයි මේ ගේම් එක. මට පහසුවෙන් දිනන්න පුළුවන් සහ වැඩිපුර පෝන් කෙනෙකුත් ඉන්න නිසා ගැටලුවක් නැහැ. ඒ වගේම බිෂොප් ඉන්නේ එන් ගේම් එකට. නයිට්ට වඩා බිෂොප් එන් ගේම් එකට ඉන්න එක බොහෝ දුරට වාසිදායකයි. සමහර තැන්වල ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. රයිට් ඕකේ. ඊට පස්සේ පෝන් පුෂ්ඩ් ගැටලුවක් නැහැ. මට මේ දෙන නවත්ත ගන්න පුළුවන් බිෂොප් ඉන්න නිසා බිෂොප් දා ගන්නවා. රයිට්. ඕකේ. කිං ප්ලේ කරනවා. මම ඊළඟට බිෂොප් ඇක්ටිවේට් කරනවා. මේ ස්ක්වයර් එකට ඇටැක් එකක් දෙන්න පුළුවන්. රයිට් මගේ මෙතන අයිඩියා එක උනේ ඉක්මනට මේ පෝන් කෙනෙක් එක්ස්චේන්ජ් කරගන්න එක. ඊට පස්සේ තනි පෝන් කෙනෙක් එක පැත්තක ඉතුරුන එයා පාස් පෝන් කරගන්න පුළුවන්. ඒ වගේ අයිඩියා එකක් තමයි මට තිබුණේ. රයිට් ඕකේ. මෙතනදී පෝන් ඉස්සරහට පුෂ් වෙන්නේ. රයිට් දැන් එයාට තව තප්පර 4යි ඉතුරු. මම ප්ලේ කරනවා කිං G7 එත් එක්කම කාලය අවසන් වෙන ඔපොනන්ට්ගේ. ඉතින් මේ ගේම් එක තවදුරටත් කන්ටිනියු වෙන්න තිබ්බ ගේම් එකක්. රයිට් කාලයත් එක්ක ගොඩක් එයා අපහසුතාවයට පත් වුණා. විශේෂයෙන් නයිට් මැනේජ් කරගන්න බැරි වුණා ටයිම් එකත් එක්ක. එහේ ඔපොනන්ට් ගේම් එක පැරදුනේ නැත්තම් රෝ වෙන්නත් ඉඩ තිබ්බ. සමහර විට මෙතන මෙන්න මේ අවස්ථාව බලන්න. මෙතනදී මට මෙන්න මේ මූව් එක ප්ලේ කරන්න නැතුව H6 ප්ලේ කරලා ඉන්න තිබුණා. එතකොට පෝන් ඉස්සරහට පුෂ් වෙන්න බෑ. නමුත් මට ඕන උනේ මෙයාගේ තප්පර ගාන අඩුයි ටයිම් ප්‍රෙෂර් එක වැඩිපුර දෙන්න. එතකොට මම බෙස්ට් මූව්ස් මොනවද කියලා බැලුවේ නෑ. මොකද යාට ටයිමින් වලින් මට දිනන්න පුළුවන්. මම ඉක්මනට ටයිම් ප්‍රෙෂර් එක වැඩි කරා. දැන් මේ වගේ මූව් එකක් ඇද්දාම මෙයා හිතනවා. කපනවද පුෂ් කරනවද කියලා හිතනවනේ. හිතනකොට එයාගේ ටයිම් එක යනවා. හරිද? එතකොට ටයිම් එක යන හින්දා මම මේ මූව් එක ප්ලේ කරා. මොකද මම මෙතනදී වැඩි වෙලා කල්පනා කරොත් මගේ කාලේනේ යන්නේ. මගේ කාලේ අතරතුර එයා මූව් එකක් හිතා ගන්නවා. හරිද? එයාට ප්ලෑන් කරන්න වෙලාවක් හම්බෙන්නේ. ඉතින් එයාට ටයිම් ප්‍රෙෂර් එක ආපුවම අපි ඉක්මනට අදිනවා. හැබැයි අපි අදින් බ්ලන්ඩර්ස් නොවි. වැරදි නොකර අදින්න ඕන. මොකද වැරද්දක් වුණොත් ඉක්මනට අද්දොත් පරදින්න පුළුවන්. හරිද? මොකද වැරද්දක් වුණොත් ඒතර ටයිම් ප්‍රෙෂර් එක දෙද්දී පරිස්සමෙන් අපි මිස්ටේක් නොකර යන්න ඕන. රයිට් ඕකේ. මේ අවස්ථාවේදී ටයිම් ප්‍රෙෂර් එක උට මැනේජ් කරගන්න බැරි වුණා. ඉතින් කාලෙන් ඔහු පරිදුණා. මම ගේම් එක ජයග්‍රහණය කරා. ඉතින් එතකොට ඔන ඔය රේන්ජ් එකේදී ගොඩක් කාලය කියන එකත් ඉතා වැදගත්. අපි ඕපනින් එකේම ඉක්මනට ෆිනිෂ් කරගත්තාම මිඩල් ගේම් එක සහ එන්ඩ් ගේම් එකේ අපිට තියෙන එක්ස්පීරියන්ස් එක වැදගත්. කාලය ඉතුරු කරගන්න. මොකද එන්ඩ් ගේම් එකට එනකොට දෙන්නටම විනාඩි 4 කාලයක් තිබුණේ. හැබැයි මට 4ට චුට්ටක් ලං වෙච්ච කාලයක් ඔපොනට 4ට වඩා ටිකක් වැඩි කාලයක් තිබුණා.
හැබැයි අවසානය වෙනකොට යන නයිට්ව මැනේජ් කරගන්න ලොකු කාලයක් ගියා. ඉතින් ටයිම් ප්‍රෙෂර් එක ආවා. ඉතින් අන්න ඒ විදිහට හොඳින් ප්ලේ කරන්න ඕන මේ ලෙවල් එක රීච් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් 1800 රේන්ජ් එක. රයිට් ඕකේ. ඔන්න ඉතින් අද ගේම් එකකත් මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම හැමදේම හංගන්නේ නැතුව ලෝභ නැතුව ඔයාලට කියලා දුන්නා. මම ප්ලේ කරන්දි පාවිච්චි කරපු මෙතඩ්ස් ටික. ඉතින් ඔයාලට මේ වගේ තව වැඩි දුර ඉගෙන ගන්න ඕන නම් මීටත් වඩා හොඳට මම ප්ලේ කරන්නේ කොහොමද කියලා ලොකු කාලයක් අරන් කියලා දෙන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ ඔන්ලයින් පන්ති එක්ක සම්බන්ධ වෙන්න. ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙලා ඔයාගේ දැනුම වැඩි කරගන්න. හරි එහෙනම් ඔන්න මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනට ඔබ හම්බෙන්න එන්න. එතකන් ඔබට සුබ දවසක් ජයග්‍රහී දවසක්. මම ගිහිල්ලා එන්නම්.